අයිබෝවන් ආදරණීය බන්ඩි අම්මලා හැමෝටම පුංචි පැටියෙක් කුසේ දරාගෙන ගොඩාක් ආසාවෙන් ඉන්න බන්ඩි අම්මලා හැමෝගෙම දරු පැටව් නිරෝගී වෙන්න කියලා නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු අංගපසංගින් සර්ව සම්පූර්ණම දරු පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම. ඉතින් බන්ඩියේ ඉන්න පුංචි පැටියාගේ බුද්ධි වර්ධනය සඳහා කරන්න පුළුවන් තවත් ක්‍රියාකාරකමක් තමයි මේ. මේක කරන්න පුළුවන් අම්මලාට. අම්මලා කැමති ලස්සන පාට ටිකක් පාට පැන්සල් ටිකක් අරගෙන අපේ පුංචි පැටියත් එක්ක කතා කරන ගමන් අපිට පුළුවනි එයාගේ බුද්ධි වර්ධනය කරන්න මෙන්න මේ වගේ හැඩතල අඳින ගමන්. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් අපි පෙර පාසලේ මුල් අවදියේදී සිදු කරනවා. ඉතින් පෙර පාසලේ මුල් අවදියේදී සිදු කරන මේ වගේ ක්‍රියාකාරකම් අම්මලාට පුළුවනි අම්මලාගේ පුංචි පැටියා බන්ඩියේ ඉන්න දවස්වලත් මේ විදිහට කරන්න. ඉතින් මාත් මේ කරන්නේ මගේ පුංචි පැටියාගේ බුද්ධි වර්ධනය කරන එක තමයි. ඉතින් මේ ක්‍රියාකාරකම කරන ගමන් බොහෝම හිමින් සීරුවේ චූටි පැටියත් එක්ක කතා කරන්න. ඔන්න පුතේ අපි දැන් ග්‍රීන් කලර් වලින් ඉරි අඳිනවා. ග්‍රීන් කලර් ලයින් තමයි අපි අඳින්නේ. ඔන්න පුතේ දැන් අපි බ්‍රවුන් කලර් ලයින්ස් අඳිනවා. මෙන්න මේ විදිහට චූටි පැටියත් එක්ක කතා කරන ගමන් මේ ක්‍රියාකාරකමේ නිරත වෙන්න. ඉතාමත් සංයමයකින් විනාඩි 60ක විනාඩි 30ක වගේ කාලයක් අරගෙන මේ ක්‍රියාකාරකමේ නිරත වෙනවා නම් දරුවගේ අපේ චූටි පැටියාගේ බුද්ධි වර්ධනයට ඒක ගොඩාක් ලොකු පිටුවහලක් වෙනවා. සුබ දවසක්.